මම දරුවන්ගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ උස්මහත් කරන්න, ඕගොල්ලන් ඉස්කෝලේ යවන්න, ටියුෂන් ක්ලාස් ගෙනියන්න, ඕගොල්ලන්ගේ අනිත් අවශ්‍යතා සපුරන්න. තාත්තලා අම්මලා ගොඩාක් දුක් විඳිනවා. අම්මයි තාත්තයි හැමතිස්සෙම උත්සාහ කරන ඕගොල්ලන්ව සතුටෙන් තියලා ඕගොල්ලන්ගේ ඉගෙනීම් කටයුතු වල පුළුවන් තරම් උදව් කරන එක නිසා අපි අම්මගේ තාත්තගේ ඇස් වලට කඳුළු දෙන්නේ නැහැ. අම්මා තාත්තා ගොඩාක් සතුටු වෙනවා. ඔබට විශ්වයෙන් ආශිර්වාද කරනවා. Educational YouTube channel. දෙමව්පියෝ මුළු ජීවිත කාලෙම නැහෙන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්. ඒක තමයි අපේ රටේ සංස්කෘතිය. ඉතින් අපේ දරුවෝ දැනගන්න ඕනේ මේ අම්මලා තාත්තලා විශේෂයෙන්ම රැකියාවක් කරන අම්මලා තාත්තලා කොච්චර අමාරු දෙයක්ද ඒගොල්ලෝ කරන්නේ කියලා. මේ ඕගොල්ලන්ව උස්මාත් කරලා ඉස්කෝලේ යවලා හොඳ මිනිස්සු කරන්න කොච්චර උත්සාහයක් ගන්නවද කියලා ඒක දන්නේ ඒ වැඩ රැකියාව කරන අම්මයි තාත්තා විතරයි. දරුවන්ගේ ආහාර පාන වලට අවශ්‍ය කරන මුදල් ලවා ගන්න, ඉස්කෝලේ යවන්න මුදල් ලවා ගන්න, ටියුෂන් පන්ති වලට දෙන මුදල් ලවා ගන්න. එතකොට ඇඳුම් පැළඳුම් ඉල්ලනට ඇඳුම් පැළඳුම් අරන් දෙන්න. ඒ වගේම උපන්දින සාද කියනවා, පොත්පත් අරන් දෙන්න කියනවා, පාසල් වාහනයට ගෙවන්න තියෙනවා, ණය ගෙවන්න තියෙනවා. ඕ වගේ දහසකුත් දේවල් ඔළුවේ තියාගෙන තමයි ඒ ඔක්කොම බර කරේ තියාගෙන තමයි මේ උගන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මම මේ අපේ දරුවන්ට කියනවා අම්මලා තාත්තලා ගොඩාක් අමාරුවෙන් මේ දේවල් කරන්නේ. ඒක නිසා දරුවන්ගේ තියෙන ලොකුම වගකීම තමයි පාසල් යන දරුවන්ට තියෙන ලොකුම වගකීම තමයි ඉගෙන ගන්න එක. මොන දේ කළත් මොන විනෝදාංශයක් ලැබුවත් ප්‍රමුඛත්වය දෙන්න ඕන ඉගෙන ගන්න එකට. ඊළඟට ඉගෙනගෙන හොඳ විනයගරුක මිනිසෙක් වුණාම, යාපත් ජීවිතයක් ගත කරන මිනිසෙක් වුණාම, සමාජයට වැඩදායි මිනිසෙක් වුණාම ඒක තමයි තමුන්ගේ අම්මලාට තාත්තලාට දෙන්න පුළුවන් ලොකුම වස්තුව. ඒක නිසා දෝල පුතාලා හැමතිස්සෙම මතක තියාගන්න, වැරදි ආශ්‍රයට යන්න එපා. වැරදි කවුරු හරි යාළුවෙක් තමුන්ගේ අපට කොච්චර හොඳ යාළුවෙක් වුණත්, කොච්චර හිතවත් වුණත්, මොනතරම් උදව් උපකාර තිබුණත් වැරදි දෙයකට කොයි වෙලාවකරි කතා කරනවා නම් ඒ යාළුවා කවදාවත් හොඳ යාළුවෙක් නෙමෙයි. එයා ඔයාගේ කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. ඒක නිසා ඒ වගේ යාළුවන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. පුළුවන් තරම් ඈත් වෙලා ඉස්කෝලේ යන දරුවෝ පුළුවන් තරම් උත්සාහ කරන්න. මොන අනිත් බාහිර ක්‍රියාකාරකම් මොනවා කළත් ඉගෙනීමට ප්‍රමුඛත්වයක් දෙන්න. ඔබ ඉගෙන ගත්තොත්, ඔබ හොඳ පුරවැසියෙක් වුණොත්, විනයගරුක පුරවැසියෙක් වුණොත් අම්මා තාත්තා ගොඩාක් සතුටු වෙනවා. ඔබට විශ්වයෙන් ආශිර්වාද කරනවා. ඔබට හොඳ මිනිස්සෙක් කියලා හොඳ ජීවිතයක් කරන්න කවුරුත් උදව් කරන්න ඕනේ නැහැ. කාගේත් උදව් අවශ්‍ය නැහැ. ඒක විශ්වයෙන් ඔබට ස්වභාව ධර්මයෙන්ම ලැබෙනවා. එහෙම වුණොත් අපිට මේ රට ලස්සන රටක් කරන්න පුළුවන්. අපිට මේ රට ලෝකේ තියෙන දියුණු රටක් කරන්න පුළුවන්. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම දරුවන්ගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ උස්මහත් කරන්න, ඕගොල්ලන් ඉස්කෝලේ යවන්න, ටියුෂන් ක්ලාස් ගෙනියන්න, ඕගොල්ලන්ගේ අනිත් අවශ්‍යතා සපුරන්න. තාත්තලා අම්මලා ගොඩාක් දුක් විඳිනවා. ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ නැහැ ඒගොල්ලන්ට කියන්නේ නැතුව ඕගොල්ලෝ හිතින් දුක් විඳිනවා. ඒගොල්ලන්ට කරගන්න බැරි වෙයි කියලා. ගෙවල් කුලි ගෙවන්න, ණය ගෙවන්න, ටියුෂන් බස් වලට යන්න, බස් ගාස්තු ගන්න, ඕගොල්ලෝ කියන ගමන් බිමයි යන්න, ඕගොල්ලෝ කියන ඇඳුම් පැළඳුම් අරන් දෙන්න, ඕගොල්ලෝ කියන උපන්දින සාද වලට යන්න, තව කාගේ විවාහ මංගල තිබුණට ඒවට යන්න. ඒ වගේ දහසකුත් දේවල් ඔළුවේ තියාගෙන දෙන්න. ඒ වුණත් අම්මයි තාත්තයි හැමතිස්සෙම උත්සාහ කරන ඕගොල්ලන්ව සතුටෙන් තියලා ඕගොල්ලන්ගේ ඉගෙනීම් කටයුතු වල පුළුවන් තරම් උදව් කරන එක නිසා අපේ දරුවෝ උත්සාහ කරන්න, හොඳින් ඉගෙන ගන්න, විනයගරුකව ඉන්න, වැරදි ආශ්‍රයයට යන්න එපා, වැරදි යාළුවෙක් ආශ්‍රය කරන්න එපා. මේ අලුත් අවුරුද්දේ හොඳින් හිතට අදිෂ්ඨාන කරගන්න. අපි අම්මගේ තාත්තගේ ඇස් වලට කඳුළු දෙන්නේ නැහැ. අම්මගේ තාත්තගේ ඇස් වලට සතුටු කඳුළු දෙන්නේ. ඒගොල්ලන්ට සතුටු කඳුළු දුන්නොත් විශ්වය අපිට ආශිර්වාද කරනවා. අපේ ওই දරුවන්ගේ සියලුම දේවල් සාර්ථක වෙනවා. ඒක නිසා මේ අලුත් අවුරුද්දේ මම සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාගේ යහපත් සිතුවිලි සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අපේ පුනරුත්ථාපන කාර්යාංශයේත්, පුනරුත්ථාන මධ්‍යස්ථානවලත්, පසුවිපරම් කාර්යවලත් කසේව කරන සියලුම කාර්ය මණ්ඩලවල මාත්මීන්ටත්, එයාගේ පවුල්වල සියලු දෙනාටත්, අපේ පුනරුත්ථාන මධ්‍යස්ථානවල ඉන්න පුනරුත්ථාපන ලාභීන්ටත්, එයාගේ දෙමව්පියන්ට, අනිකුත් නෑදෑ හිතමිතුරන් සියලු දෙනාටමත් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඉතාමත් වාසනාවන්ත සුබ වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එක රටක් හැටියට ජාති ભેද, ආගම් ભેද, කුල ભેද නැතුව ලස්සනට සියලු දෙනා එක්ක ජීවත් වෙන්න ලස්සන රටක් හදන්න අපි මේ සියලු දූල පුතාලා එකතු වෙලා අපි ඔක්කොම එකට වැඩ කරමු. එකමුතු වැඩ කරමු. සාමයෙන්, සමාදානෙන්, සහජීවනයෙන් එකට ඉන්න පුළුවන් ජීවත් වෙන්න රටක් හදන්න අපි ඔක්කොම එකතු වෙමු. ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.